නබි මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ තුන්වන දියණිය උම්මු කුල්සූම් රදියල්ලාහු අන්හා තුමිය. මෙතුමිය හිජ්රතයට පෙර වසර 19කට පෙර ආතුව නම් තමාට කලින් වූ සහෝදරියගේ තමාට වැඩිමල් සහෝදරියගේ ඒ උපතට වඩා අවුරුද්දක් පසුව මෙතුමිය උපත ලබනවා. මෙතුමියට කලින් හිටපු සහෝදරිය රුකයියා රදියල්ලාහු අන්හා තුමිය වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ පියාගේ සහෝදරියෙකු වූ අබූ ලහබ්ගේ පුතුණුවන් දෙදෙනාගෙන් දෙවන කෙනාව විවාහ වෙනවා. ඔහුහා විවාහ කිවිසුම් ගත වෙනවා. නමුත් ඔහුහා එකට ජීවත් වෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද තම සහෝදරියට වගේම තමාට ඔවුන්ගෙන් දික්කසාද වෙන්නට සිද්ධ වෙන නිසා, නැත්නම් සිදු වුණු නිසා. ඇයි එහෙම වුණේ කියලා බලද්දී තම සහෝදරියට වුණු ඒ සංසිද්ධියම තමයි මෙතුමියටත් සිද්ධ වෙන්නේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉස්ලාම් දහම ප්‍රචාරය කරන්නට පටන් ගත්ත අවස්ථාවේ ඊට විරුද්ධව කටයුතු කිරීමේ හේතුවෙන් සුදු අල් කුර්ආන් පරිච්ඡේදයක් පහළ වෙනවා. මෙතුමියගේ ඒ වන විට විවාහ ගිවිසගෙන සිටි සැමියාගේ පියාගේ නමින් ඔහුට දැඩි දඬුවම් තිබෙන බවට සඳහන් වෙනවා. ඔහු විනාශ වේවා කියලා ඒ සුද්ධ වූ තුල සඳහන් වෙනවා. මේ සියල්ල එක ඊ타මත්ම කෝපාවිෂ්ඨ වූ ඔවුන්ගේ පියා දරුවන්ට සැලකරනවා දික්කසාද වෙන්න කියලා. උත්බා තමන්ගේ බිරිඳව දික්කසාද කරලා දානවා. උතයිබා දික්කසාද කළා මදිවට නබිතුමා වෙතට ගිහිල්ලා දැඩි ලෙස කටයුතු කරනවා තුමාගේ ඇඳුම් ඉරා දැමීමට. මේ දික්කසාදය තමා සිදු කරන්නේ ඔහු තමා දහමින් ඉවත්ව යෑම හේතුවෙන් කියලා පවසමින් දැඩි ලෙස කටයුතු කරලා නික්ම යනවා. නබිතුමා එකම එක ප්‍රාර්ථනාවයි කරන්නේ, දෙවිඳුනි මොහුට සුනකයෙකුව මම ඔහුට ප්‍රමාණවත් කරන ලෙස ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරනවා. ඒ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ ඊ타මත්ම විස්මයජනක අන්දමින්. ඔහු ශාම් දේශයට පිටත්ව යනවා ව්‍යාපාර කටයුතු සඳහා. ඒ ව්‍යාපාර කටයුතු සඳහා පිටත්ව ගිය අවස්ථාවක ඊ타මත්ම දැඩි ආරක්ෂාව මැද්දේ ඔහු තමාව ආරක්ෂා කරගන්නවා. කණ්ඩායමේ නඩේ හැම විටම මැද හරිය තමයි ඔහු භාවිතා කරන්නේ. මොකද මොන වෙලාවට මොනව කඩාපාත් වෙයිද කියලා දන්නේ නැති තරමටපත් වෙනවා. රාත්‍රී නිින්දට ගිය අවස්ථාවේ ඔහු තම සංගයින් අතර මැද හරිය තෝරගෙන තමයි ඔහු නිදාගන්නේ. නමුත් ඒ රාත්‍රිය පහවීමට මත්තෙන් පැමිණි සිංහයෙකු ඔහු ඇදගෙන ගොස් ඒකයි ඔහුගේ ඉරණමට අවසානයේ හේතු කාරණා වන්නේ. දික්කසාදය ලබාගත්තු දියණිය රුකයියා වගේම උම්මු කුල්සූම් නබිතුමාගේ නිවසට පැමිණෙනවා. එතකොට දීර්ඝ කතා පුවත් මේවා ඉතාමත්ම කෙටියෙන් කියන්නේ. ඇය තවත් විවාහයක් වෙත යොමු වන්නේ නැහැ. තමන්ගේ සහෝදරිය තවත් විවාහයක් කරගන්නවා. ඒ
නබි මිත්‍ර නබිතුමාගේ සමීප මිතුරෙකු උස්මාන් රදියල්ලාහු අන්හු තුමාණන් සමග ඔවුන්ගේ විවාහය ඒ විදිහට විවාහ දිවිය ඒ විදිහට ගත කරමින් සිටින අවස්ථාවක තමන්ගේ සහෝදරිය ඇතිවෙච්චි ලෙඩක් හේතුවෙන් සරම්ප වැනි රෝගයක් හේතුවෙන් කෙටි කාලයක් පීඩා විඳ වෆාත් වෙනවා. ඇයට ඉපදුණු පුතෙකු දේ විදියට වෆාත් වුණා. මෙහෙම තත්වයක ඇය වෆාත් වෙලා මාස 5ක් වැනි කාලයක් අතර නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඊළඟට යෝජනා කරනවා තම බෑනට තමන්ගේ ඊළඟ දියණියව සරණ පාවා ගන්නා. ඒ විදිහට වූ යෝජනාව පිළිගත්තු උස්මාන් රදියල්ලාහු අන්හු තුමාණන් විවාහ වෙනවා නබිතුමාගේ තුන්වන දියණිය සමග. ඒ හේතුවෙන් එතුමා ආමන්ත්‍රණය කරනු ලබනවා දුන්නූරයින් කියලා. ආලෝකයන් දෙකකට හිමිකරු කියලා. ඒ වගේම නබිතුමා පවසනවා මේ මහඟු අවස්ථාව නබිවරයෙකුගේ නිවසේ නබිවරයෙකුගේ දියණියන් දෙදෙනෙක්ව විවාහ කරගත්තු සුවිශේෂ අවස්ථාවක් කියලා සඳහන් කරනවා. ඒ වගේම නබිතුමා පවසනවා උස්මාන්ට මගේ දියණිය උම්මු කුල්සුම් මම සරණ පාවල දුන්නේ අල්ලාහ්ගෙන් වූ අනක් හේතුවෙන් කියලා සඳහන් කරනවා. මෙලෙස ඔවුන්ගේ ජීවිතය ඉදිරියට යන්නේ වසර කිහිපයක්. ඒ කියන්නේ උම්මු කුල්සුම් රදියල්ලාහු අන්හා තුමිය තමන්ගේ 27 වන වියේදී වෆාත් වෙනවා. ඒ හිජ්රි වර්ෂ 9 දී. ඊට පසුව වසර 2කින් වගේ නබිතුමා වෆාත් වෙනවා. ඒ වගේ අවස්ථාවක තමයි මේ සිද්ධිය සිදුවන්නේ. මෙතුමියට දරුවන් හිටියේ නැහැ, ළමයින් හිටියේ නැහැ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දැඩි ලෙස සංවේදී වෙනවා. මීට කලින් වූ තම දියණියගේ අවසන් මොහොතට නබිතුමා හිටියේ නැහැ. මේ අවස්ථාවේදී නබිතුමා ඇය මිහිදන් කළාට පස්සෙත් එතන රැඳී සිට කඳුළු සැලමින් හිටියයි කියලා වාර්තා වෙනවා. මෙතුමියගේ අවසන් කටයුතු පිළිබඳව මෙතුමියව ස්නානය කරවීමේ කටයුතු ආදිය සිදු කිරීමට ඉදිරිපත් වෙනවා අස්මා බින්ත් උමයිස්, සෆියා බින්ත් අබ්දුල් මුත්තලිබ්, උම්මු අතියා අල් අන්සාරියා රදියල්ලාහු අන්හුන් අජ්මഈන්. ඒ වගේම මෙතුමියගේ දේහය සුසානයේ තුල තැබීමේ ඒ කටයුත්තට අලි, අල් ෆදල්, උසාමා ඒ වගේම අබූ තල්හා අල් අන්සාරියා යන සහාබාවරු ඉදිරියට පැමිණෙනවා. මෙහි සිව්වන කෙනා එතෙන්ට සම්බන්ධ වෙන්නේ නබිතුමා ඒ අවස්ථාවේදී විමසනවා ඔබලා අතර කවුරු හරි තමන්ගේ භාර්යාව එක්ක එකතු නොවුණු කෙනෙක් ඉන්නවද පෙර දින රාත්‍රියේ කියලා. ඒ අවස්ථාවේ මෙතුමා පවසනවා නබිතුමනි මම කියලා. එතකොට පවසනවා ඔබත් සානේ තුරට බහින්න යනුවෙන් පැවසුවා කියලා වාර්තා වෙනවා. මෙම සංසිද්ධීන් හරහා අපිට තේරුම් ගන්න පුළුවන් කාරණාවක් තමයි යම් කිසි නිවසක කෙනෙකුගේ වෆාතයක් අභාවයක් සිදු වූ අවස්ථාවක ඒ පිළිබඳව කවුරුන් කුමක් කළ යුතුද කියලා එම පවුල සාකච්ඡා කරලා තීන්දුව తీරන ගන්නේද ඒ සඳහා ඉඩ ලබා දිය යුතුයි. කිසියම් අවස්ථාවක බල කිරීම මැද්දේ යම් දේවල් සිදු කිරීම නෙමෙයි සිදු විය යුත්තේ.
එලෙස තීන්දුව తీරන ගැනීමට පූර්ණ බලය අවකාශය තිබෙනවා. ඒ නිවැසියන්ට විශේෂ යම් ප්‍රකාශිත දේවල් ඒ මියගිය කෙනාගෙන් සිදු වෙලා තිබ්බනම් ඒ දේවල් ඉටු කිරීම පිළිබඳව සලකා බලන්න පුළුවන්.